සියලු දෙනාටම සුබ දවසක් වේවා. මම හිතන්නේ මම ගොඩ කාලෙකින් මේ විදිහේ වීඩියෝ එකක් කරන්නේ. මම අද මේ පාර කරන්න හිතුවේ දැන් ඉස්සරහට එනවා O level practical එක. ඩාන්සින් practical එක එනවා දැන් මේ දවස්වල. theory exams ටික තමයි O level වල යන්නේ. ඉතින් theory exams ඉගෙන ගමම මම හිතන්නේ නම් අවුරුද්දක් පහුනාන් පස්සෙම practical එකට admissions මේ කෝල් කරන්නේ. ඒතකොට theory එක ඉවරනාට පස්සේ අනිවාර්යෙන්ම O level වලට නැටුම් විෂය හදාරන කට්ටිය දුවල පුතාලා සියලු දෙනාම ප්‍රැක්ටිකල් එකට මහන්සි වෙන්න ඕනේ. මගේ පුද්ගලික අත්දැකීම් මත වර්තමානයේ මම නර්තන ගුරුවරියක් නර්තන ගුරුවරියක් වෙන කලින් ඉඳන් මම මේ අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවා. දැන් විභාගෙට සතියක් විතර තියෙද්දී මට කියනවා අනේ ටීචර් මම මුකුත්ම කරලා නැහැ ප්‍රැක්ටිකල් මට ප්‍රැක්ටිකල් ටික කවර් කරලා දෙන්න කිව්වා. මේ මට හැමදේම කියලා දෙන්න බෑ එකපාරින්. මොකද O level practical එකට එන්නේ 6 වසරේ ඉඳන් 11 වසර දක්වාම ඉගෙන ගන්න සියලුම ප්‍රායෝගික පාඩම් කොටස් වලින් තමයි O level practical එක අවසානයේදී පවත්වන්නේ. ඉතින් එතකොට ඒ විදිහට අවුරුදු ගානක ඉගෙනීම් කරපු ටිකක් මම කොහොමද දවස් දෙක තුනේ ටක් ගාලා කවර් කරලා දෙන්නේ. ඉතින් මේ වුණාට දැන් එහෙම ළමයි ඉන්නවා. කිසිම දෙයක් කරන්නේ නැහැ. එක්කෝ ගුරුවරයා උගන්වද්දි පාඩම ඉස්සරහා නටන ළමයා දිහා බලාගෙන තමයි අවුරුදු ගානක් නටලා තියෙන්නේ. දැන් නමුත් ප්‍රැක්ටිකල් එකේදී බෝඩ් එකක් ඉස්සරහට ගියත් ගිහම Tamanට තනියෙන් තමයි නැටුම් නටන්නේ. ප්‍රැක්ටිකල් එකේදී සාමාන්‍යයෙන් අඩු සාධන මට්ටමක් තියෙන ළමෙක් තුනක් SAT එකට යන්න පුළුවන් ඩාන්සින් විෂයේදී. ඉතින් ඒකට මහන්සි වෙන්න ඕනේ හැබැයි. දැන් අපි නිකම්ම ගිහිල්ලා නෑ මම මේක ප්‍රැක්ටිකල් එකේදීම නටනවා කියලා හිතාගත්තොත් කවදාවත් ප්‍රැක්ටිකල් එකක් නම් පාස් වෙන්න බෑ. මොකද මේ මහන්සි වෙන්න ඕනේ. මොකද ඉතින් 6 වසරේ ඉඳන් අපි ඉගෙනගත්ත දේවල් නෙමේ ප්‍රැක්ටිකල් එක තුල තියෙන්නේ. අපි මේකට self confidence එක හදා ගන්න ඕනේ. දැන් ගොඩක් අයට බය කියන දේ තියෙනවා මේ ප්‍රැක්ටිකල් එකේදී. මට මේක කරගන්න පුළුවන් වේද? ගොඩක් ළමයි කියන කතන්දරයක් තමයි අනේ ටීචර් මේ මට බයයි. මට දැන් බෝඩ් එකක් ඉස්සරහට ගියාම අනේ මට ඔක්කොම අමතක වෙනවා. ඔන්න ඔය වගේ කතන්දර කියනවා. ඉතින් මං ඉස්සරහටත් ඇවිල්ලා ඉතින් මම කියන්නේ ඔය බය කියන එක නැති කරගන්න ඕනේ. මුලින්ම self confidence එක තියාගන්න ඕනේ. අපි බෝඩ් එකක් ඉස්සරහා ජස් බෝඩ් එකක් ඉස්සරහා නටන්න ගියාම. self confidence එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒක මං කියන්නේ practical board එකක් ඉස්සරහා නටන්න නෙමෙයි ඕනම තැනකදී අපේ ජීවිතේ ඕනම ප්‍රශ්නයකදී අනිවාර්යෙන්ම වැදගත් වෙන එක පොයින්ට් එකක් තමයි මේ self confidence කියන්නේ. මොරාල් එකක් ඇති කරගන්නවා කියන්නේ. මට මේක කරන්න පුළුවන්. දැන් මම කොහොම හරි කරනවා. මම හොඳට ප්‍රැක්ටිස් කළා. මම හොඳට කවි පාඩම් කළා. මට මේකට ෆේස් කරන්න මම මේක කොහොම හරි කරනවා. I can do it කියන මොරාල් එක හිතේ තියෙන්න ඕනේ. දැන් අපි බලමු පොඩ්ඩක් පේපර් එක කොහොමද එන්නේ කියලා ප්‍රැක්ටිකල් එකේදී. අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට පළවෙනි ප්‍රශ්නේදී එනවා කැමති ගායනයක් කරකොට ඔයගොල්ලෝ දැන් 6 වසරේ ඉඳන් 11 වසර වෙනකම්ම මේ කලගෙඩි කවියක් හරි පාඩම් කරලා ඇතිනේ. එතකොට කලගෙඩි කවිය හරි කමක් නෑ ගිහිල්ලා බෝඩ් එකක් ඉස්සරහා කියන්නේ අනේ මම දන්නේ නෑ මම පාඩම් කළේ නෑ. ඕ වගේ හේතු කියාගෙන යන්න එපා. ඔය බෝඩ් එකක් ඉස්සරහට මොකද බෝඩ් එකේ තින්නේ ඔයාලට උගන්වපු නර්තන ගුරුතුමියලා වගේම පිරිසක් තමයි බෝඩ් එකෙන් තින්නේ. මොකද පාසල් ශාස්ත්‍රයේ ඉන්න නර්තනාචාර්යවරු තමයි විභාගයේදී ඕගොල්ලොම මේ ජජ් කරන්නේ. ඉතින් එතකොට ඒ ගුරුවරියන් ඉස්සරහ අපිට අනේ මම පාඩම් කරේ නෑ කියලා කියන්න එපා. ඒක Taman ඉගෙන ගන්න පාසලටත් හොඳ නෑ. ඒ වගේම Taman ඉගෙන ගන්න ගුරුවරියටත් හොඳ නෑ. තමන් ඉගෙන ගත්ත ගුරුවරයාට මෙච්චර කාලයක් තිස්සේ දැන් නැටු. ඉතින් එහෙම යන්න එපා. මොකක් හරි නැලවිලි කවියක් හරි කියලා එන්න ඕනේ. ඉතින් හොඳට කවි පාඩම් කරගෙන යන්න. කල කුඩු ලී කෙලි සවරම් පතුරු චාමර මේ මල්හන් ওই විදිහට ගොඩාක් කවි ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා 6 වසරේ ඉඳන්. ඉතින් හොඳ කවියක් හොඳට කට ඇරලා හොඳ හඬ පාලනකින් යුක්තව ගායනා කරන්න. අනිවාර්යයෙන්ම එතන ලකුණු 5ද හම්බෙන්නේ. ලකුණු 5 අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ෆුල් මාක්ස් හම්බෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා පේපරේ ඔයගොල්ලන්ට හම්බෙනවා පේපර් එකක්. එතකොට ඔයගොල්ලන්ට හම්බෙන පේපරේ තියෙනවා කවි ටිකක්. ඒ කවි වලින් ඔබ කැමති කවියක් ගායනා කරන්න. කියන්නේ දැන් පතුරු, චාමර, කුළු, ලී කෙලි කියලා ඔය කවි ගැමි කවි හතරේ ගැමි නැටුම් වලට අදාළ කවි වලින් එක කවියක් හෝ දෙකක්
ඒක පේපරේ අහලා තියෙන විදිහට කියන්න කියනවා. එතකොට ඔයගොල්ලන්ට හොඳට පාඩම් තියෙන, හොඳට කට ඇරලා කියන්න පුළුවන්, හොඳ තාලයක් තියෙන කවියක් තෝරගෙන ගායනා කරන්න. ඒක ඔයගොල්ලන්ට උඩම නිදහස තියෙනවා. මොකද ඔයගොල්ලන්ට පේපරේ දීලා තියෙනවා තෝරගන්න මේ කවි ටික. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා බෙර සරබයක් ගන්න. බෙර සරබයක්. එතකොට ඔයගොල්ලන්ට බෙර සරබ පද කිහිපයක් තියෙනවා. ඒවා තමයි ගුරුවරියක් එක්ක හොඳට පුහුණු වීම කරන්න. ලොකු දේවල් නෙමෙයි. පොඩි බෙර පදයක් මේ ගහන්න හේම. ඉතින් මේ දේවල් මුකුවට හිතන්න අවශ්‍ය නැහැ. තමන්ගේ නර්තන ගුරුවරියගෙන් ඒ ටික අහගෙන ප්‍රැක්ටිස් කරලා විභාගෙට යන්න. ඒවා මේ ලොකුවට ඔළුවට බරක් තියාගන්න ඕන ප්‍රශ්න නෙමෙයි. ඉතින් ඔය ප්‍රශ්න දෙක හරියට කළොත් ඔයගොල්ලන්ට උත්තරම ලකුණු 10ක් විතරම ගන්න පුළුවන්. පහසුයි. ඊට ඔයගොල්ලන්ට ගොඩ සරද. දැන් ගොඩ සරද 12ක් තියෙනවානේ. මේ ගොඩ සරද 12යි. ඒ 12ට අදාළව කස්තිරමු නටන්න තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් කිසිම දෙයක් කරලා නැති කිසිම දෙයක් කරුන්නේ නැති ළමයින්ට මම කියන්නේ වැඩිපුර අවධානය දෙන්න ගොඩසරබ 6 ඉඳන් 12 වෙනකම් තියෙන ගොඩසරබ ටිකට. ওই ගොඩසරබ 6 සිට 12 දක්වා තියෙන ගොඩසරබ ටිකට වැඩි අවධානයක් යොමු කරන්න. මොකද ප්‍රශ්නයක් අහන්න තියෙන සම්භාවිතාව වැඩි වෙන්නේ ගොඩසරබ 6 ඉඳන් 12 වෙනකම් තියෙන මේ සරබ තුලින්. එකේ සිට 6 දක්වාත් බලාගෙන යන්න. මොකද අපිට වන්නන්නටදී අපිට වන්නම් වලට මාත්‍රානටදී අනිවාර්යෙන් අවශ්‍ය වෙන. ඒ සිට 5 දක්වා තියෙන සරබ ටිකත් හොඳට බලාගෙන ඊට අදාළව කස්තිරදු පුරුදු වෙලා 6 ඉඳන් 12 වෙනකම් තියෙන කොටසරබ ටිකට වැඩි අවධානයක් වැඩි බරක් දෙන්න කියලා මම කියනවා කස්තිරක් නෙක්. ඊළඟට ඕගොල්ලන්ට කොටසරබ ප්‍රශ්නෙත් හරි. ඊළඟට ඕගොල්ලන්ට එනවා වන්න. එතන දැන් ගොඩසරබත් එහෙමයි. ඔයාලට තියෙනවා ගොඩසරබ කීපයක්. නැත්තම් කෙලින්ම නම් කරලා ඇති ගොඩසරබය. ඒ නම් කරලා තියෙන එක තමයි පදේ ගොඩසරබේ බේර පදේට නටලා මාක් මේ සරබේ නටලා කස්තිරම නටන්න. අනිවාර්යෙන්ම මේ දෙක ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට වන්නමක් වෙනවා. ඔයගොල්ලන්ට වන්නම් කීපයක් දීලා තියෙනවා. නැත්තම් එතන පේපරේ කෙලින්ම මේ වන්නමම නටන්න කියලා තියෙයි. මේ වන්නමේ මාත්‍රෙකුයි කස්තිරම් සීමාරු අඩ නටන්න කියයි. ඒක ඒ ජජ් බෝඩ් එකේ ඔයගොල්ලන්ට කියන විදිහට එක්කෝ සම්පූර්ණ වන්නමම ගන්නත් පුළුවන්. නැත්තම් එක මාත්‍රයක් අරන් කවියක් මේ කවියට අතාරගෙන කතරම් සීරු මාරු අඩව කෙලින්ම ගන්නත් පුළුවන්. ඉතින් කෝකට කොහොමද වන්නම් 5යිනේ තියෙන්නේ. වන්නම් 5 හොඳට ප්‍රැක්ටිස් කරන් යන්න මාත්‍රා ටිකකුත් එක්ක කතරම් සීරු මාරු අඩව එක්ක. ඉතින් මාත්‍රා පුළුවන් නම් ඔයගොල්ලන්ට හොඳට නටන්න පුළුවන්. පහසු තාලෙට ගානට එන විදිහට මාත්‍රා ටිකක් හදාගන්න හැම වන්නමකටම ගැලපෙන විදිහට. ඒක ඔයගොල්ලෝගේ අතේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ගුරුවරයා කියලා දීපු මාත්‍රා ඇති. මේ මාත්‍රා හොඳට පුහුණු වීම කරලා මේ ප්‍රශ්නට මුහුණ දෙන්න. ඊළඟට ඔයගොල්ලන්ට එනවා ප්‍රශ්නයක් ගැමි නැටු. එතනත් ඔයගොල්ලන්ට තෝරගන්න ගැමි නැටුම් ටිකක් ඇති. මේකෙන් එකක් හෝ දෙකක් ඔයගොල්ලන්ට නර්තනය කරන්න තියෙනවා. ගැමි නැටුම් වලට අදාළේ රංගබාණ්ඩ ඔයගොල්ලන්ට බෝඩ් එකේ තියෙනවා. ඔයගොල්ලෝ ගෙවල් වලින් ගෙනියන්න ඕනේ. එතකොට දැන් කල නැටුම නම් ඔයගොල්ලෝ තෝරගත්තේ කල ගෙඩිය ගත්ත නැටුව. එතකොට විශේෂයෙන්ම ඔය රංගබාණ්ඩ අරගෙන නටද්දී අනිවාර්යෙන් මේ රංගබාණ්ඩය නිවැරදි ආකාරයට අල්ලගෙන නර්තනය කරන්න ඕනේ. දැන් කොහොමද කලේ අල්ලන විදිය ගුරුවරිය කියලා දීලා ඇති. කොහොමද පතුර අල්ලන්නේ? කොහොමද කුල්ල අල්ලන්නේ? කොහොමද සවර මාල්ලන්නේ? කොහොමද ඒව භාවිත කරන්නේ නටද්දී? ඔන්න ඔය ටිකට වැඩි අවධානයක් දීලා යන්න ඕනේ ගැමි නැටුම් නටද්දී. ඊළඟට ඔයගොල්ලෝට සමහරක් විට වට්ටම් එන්නත් ඉඩ තියෙනවා. පසුගිය ඕලෙවල් ප්‍රායෝගික පරීක්ෂණේ නම් මම දකින්න දැක්ක විදිහට වට්ටම් ප්‍රශ්නයක් අහලා තිබෙන්නේ නැහැ. හැබැයි ඉතින් කොහොමදත් ඕගොල්ලෝගේ සිලබස් එකේ තියෙනවනේ වට්ටම. ඒ වට්ටම පොඩ්ඩක් බලාගෙන යන්න. ඒක ගැටලුවක් නෑ. වැඩිපුර බලාගෙන යන්නේ මොකද බලාගෙන ගියොත් තමයි අපිට හරියට මේ පැටිකලෙට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඕගොල්ලන්ගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඒක අවසාන ප්‍රශ්නේ. චරිත නිරූපණය. චරිත නිරූපණ පහක් දීලා තියෙනවා. කෙරෙන්න ඕන දේ ලියලා තියෙනවා. ලස්සනට ඒකට ස්ටෝරිය හදන්න තියෙනවා. ඉතින් ඒ විදිහට ඒ ප්‍රශ්න ටිකට ලෑස්තිලා යන්න.
ලොකුවට ටෙන්ෂන් වෙන්න ඕනේ නෑ. බයක් ගන්න ඕනේ නෑ. ප්‍රැක්ටිකල් එකට නොයා ඉන්නත් එපා. දැන් සමහර ළමයි මම දන්නවා තියරි එක කරා මම ප්‍රැක්ටිකල් එක කරන්නේ නෑ. අනේ තවත් විභාග කරන්න බෑ කියලා ඉන්න. එහෙම දෙන්න එපා. අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් එකට යන්න ඕනේ. ප්‍රැක්ටිකල් එකට ගියේ නැත්තම් ඕගොල්ලෝගේ මේ රිසර්ච් පෙන්ඩින් වෙනවා. ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් එකේ ඇබ්සන්ට් විදිහට වැටෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට ආයි ඊළඟ පාරක් ප්‍රැක්ටිකල් එක කරන්න ඕනේ ඔයාලට රිසර්ච් එක බලා ගන්න නම්. ඒකින්ද අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් එකට නොයා ඉන්න එපා. ඒක ඔයගොල්ලන්ගේ ජීවිතේ කරගන්න මෝඩ තීරණයක් වෙයි. ප්‍රැක්ටිකල් එක කරේ නැත්නම් අනිවාර්යෙන්ම ප්‍රැක්ටිකල් එකට යන්න. මොකද නැටුම් වගේ සබ්ජෙක්ට් එකක් ඉතින් ෆේල් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට නැටුම් වගේ සබ්ජෙක්ට් එකක් ගොඩාක් දුරට ඉතින් පාස් වෙනවා. ඒ කියන්නේ ඒවා හරි ප්‍රැක්ටිකල් එකත් එක්ක යන නිසා ෆේල් වෙන සම්භාවිතාව ටිකක් අඩු. ඉතින් ඇබ්සන්ට් කරගෙන ඇබ්සන්ට් වෙලා රිසර්ච් පෙන්ඩින් කරගන්න එපා. පළවෙනි පාරේම යන්න මේ අඩුම ගන්න ගිහිල්ලා කවියක් හරි ගායනා කරලා එන්න. ඉතින් මම මේ වීඩියෝ එකෙන් මට කියා ගන්න ඕන උනේ ඔය ටික. මම ඉස්සරහට ඔයගොල්ලන්ට දාන්නම් හැම ගැමි නැටුමකට දාලම කවි දෙක ගානවත් මම දාන්න. ඔයගොල්ලෝ පාඩම් කරගෙන යන්න. ඊට පස්සේ වන්නම් වලට අදාළ කස්තිරන් සීරු මාරු අඩව කොහොමද නටන්නේ ඒ ටික මම පොඩ්ඩක් ඊළඟ වීඩියෝස් වලින් ගේන්න බලන්නම් මට වෙලාවක් තියෙන විදිහට කොහොම හරි මැනේජ් කරලා ප්‍රැක්ටිකල් එකට මම පොඩ්ඩක් අවධානය දෙන්න ඕනේ දැන් මේ සති කීපය තුල ඔයගොල්ලන්ට එහෙමනම් ජය වේවා හොඳට විභාගෙට මුහුණ දෙන්න මාව සම්බන්ධ කරගන්න ඕන නම් පෞද්ගලිකව සම්බන්ධ කරගන්න පුළුවන් මම මගේ දුරකථන අංක මම දාලා තියෙනවා වීඩියෝ එකට පහලින් මම සම්බන්ධ කරගන්න මගේ Facebook page එක හරහා මාව සම්බන්ධ කරගන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මාව මගෙන් මොන හරි දැනගත යුතු දෙයක් තියෙනවා නම් අහන්න විෂයට අදාළ දේවල් පමණක් එහෙනම් හැමෝටම ජය වේවා වැඩ කටයුතු ටික සියල්ලම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා